ඔබ සැමට සුබ දිනයක් ප්‍රාර්ථනා කරනවා. සාධික කියලා කියන්නේ අපගේ නිවසේ පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ රාශියක් තියෙන කුළුබඩුවක්. යුම්පියුම් සඳහා පමණක් නෙමෙයි සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ සියවස් ගණනාවක් තිස්සේ භාවිතා කරන මේ ඇරෝමැටික් ස්පයිස් එක පෝෂ්‍ය පදාර්ථ ගණනාවකින් පිරලා තියෙනවා. නමුත් සාධිකා ඔබේ ආහාරවල රසගුණ වැඩි කරන්න අමතරව තවත් බොහෝ ගුණාංග වලින් සමන්විතයි කියලා ඔබ දැනගෙන සිටියද? ඉතින් මම අද මේ වීඩියෝව තුලින් සාධිකවල ඔබ නොදත් බොහෝ දේ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සාධිකා ආමාශය ක්‍රියාකාරීත්වයට බොහෝ සෙයින් උපකාරී වෙනවා. එය ආහාර ජීර්ණය පහසු කරන එන්සයිම නිෂ්පාදනය වැඩි කිරීමට දායක වන අතර එමගින් ශරීරයේ ආහාර කුඩා කොටස් වලට කැඩීම පහසු කරනවා. එය බඩ පිපීම, උදරයේ ඇතිවන ගෑස් අවම කිරීම සහ ආහාර ජීර්ණයටද උපකාරී වෙනවා. ඔබට නිදා ගැනීමේ අපහසුතාවයක් ඇතනම් සාධික කියලා කියන්නේ ඒකට කදිම විසඳුමක්. එහි ඇති ස්වාභාවික සංයෝග ඔබේ ස්නායු ලිහිල් කර ආතතිය අඩු කරනවා. එමගින් නිින්ද යාම පහසු කරනවා. නිින්දට යාමට පෙර සාධික ස්වල්පයක් යෙදූ උණුසුම් කිරි කෝප්පයක් පානය කිරීම මගින් ඔබට සුවදායක නිින්දක් ලබා ගන්න පුළුවන්. සාධික කියලා කියන්නේ අපේ මොළයට ඉතා හිතකර ආහාරයක්. එමගින් අපේ මතකය, එතකොට කන්සන්ට්‍රේෂන් කිරීමේ හැකියාව සහ අවධානය වැඩි දියුණු කරන්න පුළුවන් විශේෂ සංයෝග බොහොමයක්ම එහි අන්තර්ගත වෙනවා. සමහර අධ්‍යයන වලින් පෙන්වා දී ඇති පරිදි සාධිකා ඇල්සයිම වැනි රෝග වලින් මොළය ආරක්ෂා කිරීමට පවා උපකාරී වෙනවා. සාධිකවල ඇති ඇන්ටි ඉන්ෆ්ලේමටරි ප්‍රොපර්ටිස් ශරීරයේ වේදනාව සහ ඉදිමීම අඩු කිරීමට උපකාරී වෙනවා. සාධික තෙල් බොහෝ විට මාංශ පේශි වේදනාව, සන්ධි වේදනාව සහ හිස රදය සඳහා පවා භාවිතා කරන්න පුළුවන්. අදාළ ස්ථානයේ තෙල් ස්වල්පයක් ගල්වා පිරිමැදීම මගින් ස්වාභාවිකවම මේ වේදනාව සමනය කිරීමේ හැකියාව සාධිකවලට තියෙනවා. සාධික අපගේ ශරීරයට හානිකර විෂ ද්‍රව්‍ය හා ආසාදන වලින් ආරක්ෂා කරන ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇත. එය අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර අපට නිරෝගීව හා ශක්තිමත් හිඳීමේ හැකියාව ලබා දීලා තියෙනවා. සාධිකවල කුරුලෑවලට එරෙහිව සටන් කිරීමට සහ ඔබේ සම පැහැපත්ත තබා ගැනීමට උපකාරී වන ප්‍රතිබැක්ටීරිය ගුණ තිබෙනවා. එය ඔබේ මුඛයේ ඇති විෂ බීජ විනාශ කරන අතර මුඛයේ දුර්ගන්ධය සහ විදුරුමස් ආසාදන රෝග වළක්වාලීමට උපකාරී වෙනවා. එම නිසා ඇතැම් දන්තාලේපවල පවා සාධිකා අඩංගු වෙලා තියෙනවා. සාධික යනු විශාල ප්‍රතිලාභ සහිත ආහාර වර්ගයක් වුවත් විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණක් වන්නේ සාධික භාවිතයේදී ඒ ස්වල්ප ප්‍රමාණයකින් පමණක් භාවිතා කිරීම. ප්‍රමාණයට වඩා භාවිතය හානිකර විය හැකි අතර සාධිකා වල අඩංගු ස්වාභාවික ගුණාංග විදිමින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට ඔබට හැකියාව තියෙනවා. සාධික විශාල ප්‍රමාණයන්ගෙන් එනම් තේ හැඳි එකක් දෙකක් හෝ ග්‍රෑම් 5-10කට වඩා වැඩි ප්‍රමාණයන්ගෙන් පරිභෝජනය කිරීම මගින් ඇතැම් සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානමක් තියෙනවා. එම නිසා සාධික භාවිතයේදී මධ්‍යස්ථ ප්‍රමාණ වලින් භාවිතා කරන්න මතක තබා ගන්න. ඉතින් නැවත මෙවන් වීඩියෝවකින් හමුවන තුරු ඔබ සැමට නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා.